ඉතින් කීප මට දැම්මා අයියේ පයියේ කවද්ද දෙන්න ඕනේ බලංගොඩට එන්න ඕනේ කවද්ද කොහෙද බලංගොඩ කින්ද මන්ද කොහෙද දෙන්න ඕනේ රකයි මේකයි කියලා. ඉතින් මේ විදිහට මේ මාත් ඉතින් කිව්වා හරි මල්ලි එල්ලකිරිය අපි එනම් කරමු. මං ඌට අයියේ කියාගෙන කතා කරගෙන හිටියලු. අයියට අයියා තමයි කියන්නේ හුත්තෝ. ඌ මට වඩා වැඩිමල් නම් මං ඉතින් ඌට අයියේ කියලා කියන්නේ તો මොනවද බං කියන්නේ? ඌ හිතුවත් දන්නේ මං ඌට අයියේ කිව්වේ කර බයියා එකේ කිව්වා කියලා මං. අර මං බයියා ඌ අයියා පයියා තමයි. මං ඌට අයියේ කියලා කිව්වේ ඌ මට වඩා වැඩිමල්. බ්‍රෝ ඉතින් ඌ මට වඩා වැඩිමල්. එච්චරයි මං ඌට අයියා කියන්නේ તો මොනවද කියන්නේ? ඌට අමුතු දෙයක් ෆැන්ටසියක් හිතිලා ඉතින් ඒතර ඌ කතා කරන එක තේරෙන ඌ කියනවා මේ අයියේ හැම දෙයකම අයියේ කියන පයිය තමයි අයියේ කියාගෙන හිටියෙම්බට ඉතින් බා අයියා කෙනෙක් නිසා මෝඩයා හරිද ඊට පස්සේ ඌ කියනවා මේ මං ඌත් එක්ක මාර ළඟින් ඇසුරු කරාලු ඌයි මායි සහෝදරයෝ දෙන්නෙක් වගේ ලියුටි බ්‍රෝ ඒක නම් බොරු ඒක නම් බොරු කියන්නේ අනිත් ඒවත් බොරු රෙකෝඩින් එකට හෝමාගමට ආවා එච්චර ආවගේ මතකයි කියලා කියන්න ඇයිලුත් මං ආවේ රෙකෝඩින් එකට උඹ ඉස්සරහාම ඇවිල්ලා රෙකෝඩින් එකේ සින්දුව ගාලා ගියා අයියේ නිකන් බොරුවටනේ කරංගපානේ ආවත් වගේම ඌට ඒක මදිකම ඒ කියන්නේ ඌට ඕනේ ඇඟිල්ලෙන් අනින දෙයක් කියන්න මට වැරද්දක් කියන්න පුළුවන් විදිය දෙයක් විතරයි ඌට කියන්න ඕනේ. ඉතින් අර ඌට කටින් කියවුණා එකපාරට රෙකෝඩින් එකට ආවත් වගේ මතකයි කියලා. ඌට කොන්දපන නෑ ඇත්ත දේ කියන නියතමානී කියලා හරි මූ රෙකෝඩින් එකට ආවා මං දෙන්න තිබ්බේ නෑ දෙන්න තිබ්බ සල්ලි ඌ මට දුන්නේ නෑ. හරිද? මං ඌට සල්ලි දුන්නේ නෑ. ඒ දේ උඹට කියන්න බැරි වුණා. තේනද? උඹට කියන්න තිබ්බනේ ওই ලයිව් එකේදී. හරි කීපා ආවා. මෙත් උඹ කිව්වේ කීපා මේ ආවා වගේ මතකයි කියලා. නේ උඹට කියන්න තිබ්බනේ බ්‍රෝ කීපා ආවා රෙකෝඩින් එකට. ඌ මට කියලා තිබ්බේ රෙකෝඩ් කරන දවසේ 60000ක් දෙන්න කියලා. මං ඌට දුන්නේ 30000යි. ඌ ඒක අරගෙන ගියා. මං ඌට සල්ලි දෙන්න තව මාස 3ක් විතර බරක් වුණා. එහෙම කියලා. එහෙම උඹ කිව්වේ නෑනේ හුත්තෝ. උඹ ඒක කියන්න ඕනේ නෑ. මං නොකරපු දේවල් නොකිය ඉන්න තිබ්බනේ. උඹ ඒක කියන්න ඕනේ නෑ. උඹට නොකරපු දේවල් නොකිය ඉන්න තිබ්බ. නේ දැන් උඹ නොකරපු දේවල් නේ ඔය කියන්නේ. එහෙනම් මම නොකරපු දේවල් උඹ ඔය විදිහට කියනවා නම් උඹට මම මේ කියන ටිකත් කියන්නත් තිබ්බා. ඉතින් මම උඹ කිව්වේ මම නොකරපුවා. මම මේ කියන්නේ කපුවා හුකපුවා. තේරෙනවද? ඒකයි සීන් එක. මම මෙච්චර දවසකට කිව්වේ නෑනේ කපුවා හුකපුවා. ගෝතයා මට කමක් නෑ. උඹ නිසා මගේ සින්දු වලට කමෙන්ට් වැටෙනවා මචං. රුපියල් 80000කට පොළු තියලලු මේ මම ඉතින් ඒ ටික දකිනවා ඒකට උඩ තියෙන කමෙන්ට් එකත් ඇවිල්ලා කීපත් අද අපේ එකා කියලා ඒකට යට තියෙන කමෙන්ට් එකත් ෆේවරිට් රෙප හරි මොකක් හරි කියලා මම ඉතින් ඒ කමෙන්ට් එක අතහැරලා ඒක ඩිලීට් කරන්නෙත් නෑ තියලා තියෙනවා ඒකට උඩ කමෙන්ට් එකටයි ඒකට යට කමෙන්ට් එකටයි ලයික් දෙකක් දාගෙන යනවා ඒකට ඉතින් මොකුත් දාන්නේ වැඩක් නෑනේ මොකටද පිස්සු කපුවා උත්තෝ උඹ බ්‍රෝ මම මේ ඉවසලා කතා කරන එකෙන් මගේ මේ කටින් මේ වයින් එකට මේ මොන හරි අවුල් නම් මේ මුකුත් හිතන්න එපා මම මේ නැත්තම් මේ කුණුවarp කියන සින්දුව මම මොකද මේ උඹලත් කුණුවarp කියන්නේ නැති මාත් කුණුවarp කියන්නේ නැති දන්නේ නැති කියන්නේ මේ ඉතින් කියන අර විදියක් තියෙනවානේ මෙහෙම තැනකදී මෙහෙම ඕනේ නේ ඒ වුණාට මෙයා පුත්ත වෙන් කැරි ටෝක් දෙනකොට බෑනේ බලන් ඉන්නේ නේ ඒකයි මම මේ කියන ඕන තැනදී ඕන විදිහටයි කියන්නේ බෑ උඹ ඩිස් කටින් කියලා ඉල්ලන්න ලැජ්ජයි යුත්තෝ කටින් කියලා ඩිස් ඉල්ලන්න එපා තේරෙනවද උඹ චාටර් වෙන උඹ ඉන්ඩස්ට්‍රි එකට එන්න පටන් ගන්න ඩිස් කරගෙන උඹ ඉතින් උඹ මෝඩෙක් උඹ සෝඩා බෝතලයක ඇදුවා වගේ බ්‍රෝ අර පුස් ගාලා එනවා ඊට පස්සේ යනවා එච්චරයි සිරා සීන් එක එච්චරයි උඹේ ඔය හෙන්චයි යොන්ඩ කියන් මේ මට කට නලියනවා අත නලියනවා ඒවා මේවා දාන්න ඒවා මේවා කියන්නේ ඊට පස්සේ ගොම්පක්කු ඕවත් අරගෙන දායි මේවා කියලා එහෙම ඕනේ නෑනේ ඒකයි මම මේ ලයිව් එකක් ඇවිල්ලාම කිව්වේ මේ තවුනාදමල කියන්නේ ෆ්‍රී ස්ටයිල් එකක් ගහමු ෆ්‍රී ස්ටයිල් එකක් ගහමු ඔය ඉඳන් මේ සල්ලි උඹට කියන්න තිබ්බ නොකියපු දේවල් බ්‍රෝ සෝරි මම මේවා කිව්වට සෝරි නෑ සෝරි කිව්වට සෝරි වැරදිලා සෝරි කිව්වේ උඹට සෝරි කියන්න ඕනේ නෑනේ පිස්සු කන්න උඹ මට කිව්ව දේවල් නිසා තමයි මම උඹට කිව්වේ ඔව් උන්ට අවදානෙ දුන්නා අර ඌ මට අවුල් ගියේ සීන්නේ ඒකයි මං ගෝතේකුත් නෙමෙයි හරිද උඹ කියනවනේ පුක දෙන්න එපා කියලා ඒ පුක දෙන්න නුන් නෙමෙයි උන් එකෙන්ම මගේ යාළුවෝ ටික උන් ගැන කියන්න ඕනේ මට උන්ගෙන් එක දාගන්න දෙක දාගන්න උපා ගන්න ඕනේ උන් මගේ යාළුවෝ මං කියලා නෙමෙයි උඹට කියලා තිබ්බේ පිස්සු උත්තා උඹ දන්නවද උඹට ওই විදියට පොඩ්ඩක් තව වැඩි වුණොත් මේ සීන් එක
උඹ මාස්ක් එකක් මොනාරි තමයි දාගෙන යන්න වෙන්නේ කොල්ලෝ ඉන්න හරියකින් කියොත් අපිව දන්න කවුරු හරි හිටියොත් උඹට අඬගගා ටොකුවනියා තේරෙනවද සිරා සීන් එක උඹට අඬගගා ටොකුවනි උඹ ඒකට එන්න එපා හොඳේ ඊට පස්සේ මට මොකුත් කරන්න බෑ කියන්නේ අපි කියලා නෙමෙයි අපි කැරියෝ කියනවා එහෙමත් නෙමෙයි අපිට ආදරේවම ඔය වගේ ගෝත වැඩ කරන උන්ට කරන්නේ එහෙමයි කියන්නේ උඹලා දැක්කොත් අඬගගා ටොකුවනි කොච්චර ලැජ්ජද උඹ වගේ එකෙක් එහෙම යනකොට ගුටි කෑ උඹ හිතාන් උඹගේ මොකද්ද ආත්ම කරුත්තේට තියෙන තත්ත්වේ තේනවද අයිනා අඩෝ මට එනවා කොහොමද දන්නවද බ්‍රෝ මට නිකන් විහිළුවක් එන්න ඕනේ ඔයා විහිළුවක් උනේ බ්‍රෝ තේරෙනවද ඔයා Facebook එකට ඇවිල්ලා ලයිව් එකට ඇවිල්ලා ඔයාට දැන් මම මේ ලයිව් එක දාන තුරාත් ඔයාට අමුතු ජවයක් එන්නේ නැති ඇඟට ඔයාගේ එකට කමෙන්ට් දාන උන් මට බැනලා තව කවුරු හරි කි කමෙන්ට් එකක් දැම්මම අම්මට උඩු මට තව නව ප්‍රබෝධයක් එහෙම එකක් ආවද ඔයාට ඒ කියන්නේ ඒ ගොන්කම තව පොඩ්ඩක් ෆෝම් වෙනකන් ඔයාට ඒ වගේ දේවල් තේරෙනවද ඒ වගේ මෝඩ වතල් දෙන්න එපා ඉතින් මේ ඒකම පොඩ්ඩ දවසයි මම ඔය මුකුත් නොකිය ඉන්නකන් උඹ කැරියෙක් වෙන්නේ නැති උඹ කැරියෙක් නම් මං දස කැරියෙක් හුත්තු තේනවද මොකෝ සීන් එක කියන්නේ මේ පිස්සු හුත් එක්ක ඔය මේ ඉස්තා උඹ බලංගොඩට වෙලා ඉඳන් මොනාරි මතුර තේරෙනවද එන්න එපා කැරියා මේ පැත්තට ගොන් කැරියා ඔන්න ඕකයි සීන් එක මට කියන්න ඕනේ උනේ ඕක මට උඹගේ කරපු දේවල් අරව මේවා බයිලා ගගා කියන්න ඕනේ උඹ තමයි එල්ලුනේ උඹේ අනිත් එක බ්‍රෝ උඹේ ඉවරයක් නෑනේ මම බලන් ඉන්න අරෙන් දානවා මෙහෙන් දානවා කැරි පෝස්ට් ගොඩක් දාන්නේ උඹ සෑහෙන මාන්සි වෙනවා නිබා ඇයි ඒ ඉස්සුත් මෝඩෙක් වෙන්න එපා තේරෙනවද මෝඩෙක් මේ